මෙම වීඩියෝයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් අබේපුස්ස ගල් කුරියෙන් ගනු ලබන 65 මිලිමීටර් බැලස් මෙටල් ලියෝඩර් යන්ත්‍රය භාවිතයෙන් බැලස් දුම්රියට පටවන ආකාරයයි. සඳහන් කරුණු අන්තර්ජාලය පොත්පත් හා අදාළ නිලධාරීන්ගෙන් ලබාගත් කරුණු බැවින් යම් වැරදි තොරතුරක් වෙතොත් ඒ පිළිබඳව කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. එසේම මේ පිළිබඳ තවත් තොරතුරු දන්නේ නම් ඒවාද සඳහන් කරන්න. මෙම ගල් කොරියෙන් ලබාගන්නේ දුම්රිය මාර්ගය සඳහා වන අවශ්‍ය බැලස්ට් ගල්ය. එය දුම්රිය පීලි ස්ථාවර තබා ගැනීමට සහ බර බෙදා හැරීමට භාවිත. අබේපුස්ස ගල් කොරියෙන් 2023 වසරේදී පමණ ගලුගල් කියුබ් මීටර්ස් 8000ක් පමණ නිෂ්පාදනය කර ඇත. මෙම ගල් දුම්රිය මාර්ග නඩත්තුව අලුත් මාර්ග ඉදිකිරීම සහ අලුත් වැඩියා සඳහා භාවිතා වේ. මෙය ශ්‍රී ලංකා දුම්රිය පද්ධතියට මූලික අමුද්‍රව්‍ය සපයුම් මධ්‍යස්ථානයක් ලෙස සැලකේ. දුම්රිය මාර්ග ආරක්ෂාව, ස්ථාවරතාවය සහ දිගුකාලීන නඩත්තුව සඳහා මෙම අබේපුස්ස ගල් කොරියෙන් ලබා ගන්නා ගල් භාවිතා